අද ලෑම් ඩෙවල් එකක් හදන්න යන්නේ. ලෑම් කිලෝවක් විතර මම ගන්නවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ තියෙන මම හොදලා පාගත්ත ලෑම් ටික. මේ ලෑම් එකේ තෙල් සාමාන්‍යයෙන් ලෑම් වල ගොඩක් තියුණාට මේ තෙල් හරි අඩුවෙන් තියෙන්නේ. මම දැන් මේක වැද ගන්න යන්නේ. මම මේකට එකතු කරනවා ගම්මිරිස් හැන්දක්, සෝයා සෝස් මේස හැන්දක් විතර එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි 3 කාලක් විතර. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා සාමාන්‍ය තෙල් මේක වැදෙන්න අරිනවා ටිකක්. සෝයා සෝස් වල ලුණු තියෙන නිසා මේකට ලුණු ටිකක් අඩුවෙන් පාවිච්චි කරාට කමක් නැහැ. මේක පොඩක් මැරිනේට් කරලා ඕනේ. පොඩක් වෙලා මේ තියෙන්නේ මම මැරිනේට් වෙන්න තියපු ලෑම් ටික. එක දෙයක් කියන්න ඕනේ සමහර සෝස් වර්ග සෝයා සෝස් වර්ග ගොඩක් ලුණු රස වැඩි. ඒක නිසා ඔයගොල්ලෝ සෝයා සෝස් පාවිච්චි කරනකොට ඒකේ රස බලලා මොනතරම් ප්‍රමාණයක් ලුණු එකතු කරන්න ඕනේද කියලා බලලා පාවිච්චි කරන්න. සමහර විට මම දැම්මට වැඩි තව ටිකක් වැඩිපුර සෝයා සෝස් මේකට එකතු කරගන්න පුළුවන් මේ ඔයගොල්ලන්ට. ඒක ගෘහණියෝ කෑම හදනකොට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ලුණු ගැන. අපි දැන් මේක පොඩ්ඩක් බෙද ගන්න යන්නේ. බලමු කොහොමද. මේ තියෙනවා මම මැරිනේට් වෙන්න තියපු ලෑම් ටික විනාඩි 5ක් විතර ලුණු ඇඹුල් වදින්න කවලම් කරලා තිබ්බා. එක දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ මම මෙතනදී සෝයා සෝස් මේ සැන්දක් වගේ ප්‍රමාණයක් තමයි එකතු කරේ ලුණුත් එකතු කරා. සමහර සෝයා සෝස් වර්ග තියෙනවා ගොඩක් ලුණු රසයි. ඒක නිසා සෝයා සෝස් මිශ්‍ර කිරීමේදී පොඩ්ඩක් ගෘහණිය ගැන සැලකිලිමත් වුණොත් හොඳයි. මීට වැඩියෙන් තව ටිකක් වැඩිපුර සෝයා සෝස් පාවිච්චි කරන්න පුළුවන් ලුණු අඩු සෝයා සෝස් වර්ගයන් නම්. ඒක නිසා ඔයගොල්ලෝ ගෘහණිය හැටියට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේක ටෙම්පර් කරගන්න කියලා. මේ තියෙන්නේ මම මැරිනේට් වෙන්න තියපු ලෑම් එක දැන් විනාඩි 10ක් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා ට්‍රයි කරගන්නවා. එක දෙයක් මම කියන්න ඕනේ මම මෙතනදී සෝයා සෝස් මේස හැන්දක් පාවිච්චි කරේ. සමහර සෝස් වර්ග තියෙනවා ලුණු රස අධිකයි. ඒක නිසා ලුණු පාවිච්චි කිරීමේදී ටිකක් ප්‍රවේශම් වෙන්න, ඒ සැලකිලිමත් වෙන්න වග බලා ගන්න. දැන් අපි බලමු කොහොමද මේක බෙදගන්නේ කියලා. දැන් අපි බලමු ලෑම් ටික කොහොමද බෙදගන්නේ කියලා. මම ඕන් කරනවා. තෙල් තාම සල්ට් එකකින් මේකට මම පාවිච්චි කරන්නේ. මම ඔලිව් තෙල් ටික තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ ඇඟසි තෙල් ටිකක් තමයි පාවිච්චි කරනවා. තෙල් ගොඩාක් අධික ලෑම් නම් පැට් එක ගොඩාක් අධික ලෑම් නම් තෙල් නොදා නිකන් පොඩක් පාච්චි බෙද ගන්න පුළුවන්. බලමු කොහොමද බෙදගන්නේ කියලා. තෙල් ටික පොඩ්ඩක් රත් ඉගෙන එනවා. ටික දාලා බෙදන්න. පස්සේ තෙල් නම් ටිකක් ලොකුවට බැස්සා. මේක දෙපැත්ත ගන්න ටිකක් බෙදගත්තාම තමයි. වැඩිපුර තියෙන හින්දා මම ටිකෙන් ටික තමයි මේක බෙදගන්නේ. පොඩ්ඩක් වහලා අපිට මැද තැම්බෙන්න අරින්න.
ටිකක් මේකට එකතු කරනවා. මේකට එකතු කරපු ඉඟුරු සුදුලුණු සේර ඒ වගේම සේලරි සුදුලුණු ඔක්කොම තැඹිලා බැදිලා තියෙන්නේ. මේකට ඒකේ සාරේ උරාගෙන තියෙනවා. ඔයගොල්ලන් තියෙනවා මේක ගානට බැදිලා තියෙනවා. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා තක්කලි ගෙඩියක්. තක්කලි ගෙඩිය මම ඉස්සෙල්ලා මේකේ තියෙන රස මස් වලට උරා ගන්නවා හොඳට. මේකට එකතු කරනවා ලොකු බොම්බයි ගෙඩි එකමාරක් විතර සහ අමු මිරිස් කරල් දෙකක්. ඔයගොල්ලන්ට මේකට මේ වෙලාවේ මාළු මිරිස් ටිකක් බෙල් පෙපර් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේක මම ටිකක් වෙලා මෙහෙම බැදෙන්න තියනවා. ඊ අතරේ මම මේකට පොඩි සෝස් එකක් හදා ගන්නවා. බලමු කොහොමද සෝස් එක හදාගන්නේ. මස් ටික හොඳට ලුණු තක්කාලි එක්ක කවලම් කරගන්න. ඊට පස්සේ බලමු දැන් සෝස් එක කොහොමද හදාගන්නේ කියලා. සෝස් එකට අවශ්‍ය වෙනවා අපිට ස්ටොක් ටිකක් හරි වතුර ටිකක් වුණත් කමක් නැහැ. ස්ටොක් ටිකක් නම් හොඳයි. මම මේකට එකතු කරනවා කැමරිස් හැන්ඩි තේ හැන්ඩි තුනක්. මේක පොඩ්ඩක් දෙවිල්ලට හදන්නේ. ඒ අතරේ මම මස් එකට කුරුඳු ටිකක් එකතු කරනවා. මට කලින් කුරුඳු දාන්න අමතක වුණා. කුරුඳු ඉතාලම අත්‍යවශ්‍ය දෙයක් මස් වලට. කොලෙස්ටරෝල් කැපෙනවා. අපි බලමු මම මේකට මිරිස් කුඩු දැම්මා. කැලි මිරිස්. මම මේ ස්ටොක් එකට කැලි මිරිස් දැම්මා. දැන් මම මිරිස් කුඩු තේ හැඳි එකමාරක් එකට දැම්මා. ඊළඟට මේක ටිකක් දැවිල්ලට ඕන හින්දා ගම් මිරිස් කුඩු තේ හැඳක් විතර එකතු කරනවා. කලින් ගම් මිරිස් දාලා තමයි මේක හැදුවේ. ඒ අතරේ මම මේකට දාගන්නවා කහ කුඩු ස්වල්පයක්. ඊළඟට ලුණු කුඩු ටිකක්. මේ වැඩි දාන්න එපා. මදි නම් අපිට දාගන්න පුළුවන්. ලුණු කුඩු ස්වල්පයක්. ඒ වගේම මම මේකට එකතු කරනවා සීනි තේ හැඳි එකමාරක්. මම පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. ඔයගොල්ලෝ කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේක හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් අපි මේක එකතු කරගන්නවා මේ සෝස් එක. මේ සෝස් එකේ අපිට ලුණු ඇඹුල් බලන්න පුළුවන්.
මම මේක තව සීනි ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මට එක දෙයක් අමතක වුණා. මම මේකට දෙහි ඇඹුල් ස්වල්පෙකුත් එකතු කරනවා. දෙහි ඇඹුල් හරි විනාගිරි හරි දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක එකතු කරගන්නවා මස් එකට. ටිකක් සැර එකක්. දැන් අපි මේක හොඳට කවලම් කරගන්නවා. මම ගින්දර ටිකක් අඩු කරගන්නවා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ ලස්සන දෙවල් එකක්. ඒ වගේම ගොඩක් රසයි. සෝස් එක හදාගන්න ස්ටොක් නෑ කියලා දුක් වෙන්න එපා. වතුර ටිකකිනුත් ඒ ටික කරන්න පුළුවන්. වතුර ටිකකට උණු වතුර පොඩ්ඩකට ඔය මං කියපු ද්‍රව්‍ය දාලා මික්ස් කරාම හොඳ සෝස් එකක් හැදෙනවා. ඕනනම් ඒකට තක්කාලි සෝස් ටිකකුත් එකතු කරන්න පුළුවන්. රස පාටයිනේ. මේකට කොතමල්ලි පොඩි ටිකක් එකතු කරගන්නවා. මේක තාම ගුණදායක පෝෂදායක ආහාරයක් වෙනවා. ඉන්දරට වැඩි කරගලා කොතමල්ලි කොළ වැඩි දැම්බෙන්න ඕනේ. ඒක ටික කමෝට වගේ තියෙනකොට හොඳයි. ඒ ගුණේ මේ විදිහටවත් ගන්න පුළුවන්. දැන් අපේ ලෑම් ඩෙවල් එක හදලා ඉවරයි. ඒක තමයි අන්තිම ඉන්දියන්ට දාපු එච්චරයි. අපි දැන් ලික ඕෆ් කරනවා. ලෑම් ඩෙවල් එක බැලුමා බැලුමා අද හදාගෙන ඉන්න මොකද රත් කැඩුපත් කියලා ඉන්නේ. ලෑම් ඩෙවල් එක ඊතර වටින් කඩාගත්ත කොළ මැල්ලුමක්. මෙතන තියෙන්නේ බෝංචි කොළ වරක බෙල් පෙපර් කොළ සහ මිංචි කොළ. ඊටාම රසවත්. ඊතර ගහින් කඩපු ඒවා. ඊළඟ යනවා සෝයා එකක්. සෝයා කරියක් මම අලගෙඩිය දාලා හින්දෙන් උයලා තියෙනවා. කියන පහේ වලින් නෙමෙයි මම නෙවෙයි. ඊතර හදන පහේ වලින් ඊළඟට හින්දෙන් හදපු පරිපරිය කිරි දාලා හදින්නේ. මේ තමයි අද හදපු කෑම වේල දවල් කෑම කරලා තමයි අර හරුමිනෝ එක රගෙන් පරිපරිය සෝයා කරිය කොළ මැල්ලුමක් අද හදපු ලෑම් ඩෙවල් එක.